සමහර යාළුවෝ ජීවිතේ හම්බෙලා ඇති එකටම ඉඳගෙන එකට ගොඩ යන යාළුවෝ. එහෙම යාළුවෝ හම්බෙනවා නම් ඒක ඇත්තටම ලොකු වාසනාවක්. අපි කියනවා කල්යාණ මිත්‍ර ඇසුර කියලා. කල්යාණ මිත්‍රයෝ හම්බෙන්නේ හරියම සුළු පිරිසකට ළමයි. එතකොට කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එහෙම එයත් එක්කම කියන්නේ අපි කියමු විෂයානුබද්ධව ගත්තොත් එහෙම බැරි කොටස් තියෙනවා නම් අපි එයත් එක්ක එකතුලා පාඩම් කරනවා. මචං කොහමද මේකට උත්තරේ ලියන්නේ කියලානේ එකට ගොඩ යන යාළුවෝ ඉන්නවා. හැබැයි සමහර යාළුවෝ ඉන්නවා එකට ඉන්නවා වගේ පෙන්නලා වල කපන යාළුවෝත් ඉන්නවානේ. ඔයා නැති තැන ඔයාගේ තියෙන weak points කියලා වටේ අයට කියනවා. ඔයා යනකන් ඉඳලා ඔයාට hina වෙනවා වෙන්න පුළුවන්. ඔයාට එක එක උගුල්ලට වනවා වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. අපිට කාලයක් යනවා ළමයි එහෙම ඒව තේරුම් ගන්න. ලේසි නෑ ඒගොල්ලන්ව තේරුම් ගන්න. තව සමහරව ඉන්නවා ළමයි මට කියන වැහිලා තියෙනවා මේ යාළුවෙක් නැති කමට මේ මූ ආශ්‍රය කරනවා මිස් මේ ළඟ ඉන්න හින්දා ආශ්‍රය කරනවා එහෙමයි කියලා. ඒ වගේ තීරණ කවදාවත් ජීවිතේ ගන්න එපා. මේ යාළුවෙක් නැති කමට ළඟ ඉන්න කාව ආශ්‍රය කරනවා කියන සමහරට මේ මිනිස්සයා නේද වෙන කියන්නේ අයහපත් දේවල් කරනවා වෙන්න පුළුවන්. අද වෙනකොට තරුණ ළමයි මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා තියෙනවා, විවිධ අසභ්‍ය දේවල් බලන්න අබ්බැහි වෙලා තියෙනවා, විවිධ දේවල් තියෙනවානේ. ඉතින් යාළුවෙක් නැති කමට යාළුවෙක් ආශ්‍රය කරන්න යන්න එපා. Tamanට යාළුවෙක් නැතිනම් හොඳම තීරණය තමයි තනියම ඉන්න එක. හැබැයි ගොඩක් අයට නැත්තෙම මොකද ඒ ගට් එක නෑ තනියෙන් ඉන්න. හරිද? තනියෙන් ඉන්න ගට් එක හදාගන්න ලොකු කාලයක් යනවා. ඒ හුදකලාවට ආදරය කරන්න ඒකත් අර මැචුවර් වීම තුල තමයි අපි ලබන්නේ. හුදකලාවට ආදරය කිරීම තුලින් අපි අපේ පෞරුෂත්වය ගොඩනගා ගන්නවා කියන එක ඕනෙම තැනකට කියලා තනියෙන් වැඩක් කරගෙන ඉන්න පුළුවන් පෞරුෂත්වයක් ගොඩනගා ගන්න එක ළමයි මේ පට් ගාලා දවසින් දෙකෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒකට කාලයක් යනවා. අපි යාළුවෝ ආශ්‍රය කරනවා. එහෙම ආශ්‍රය කරලා අපිව බුලි වෙන අවස්ථා එන්න පුළුවන්. අපිව ඒගොල්ලන් හලලා දාන අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර යාළුවෝ ආශ්‍රය කරලම අපි ලබන විවිධාකාර අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් තුලින්ම තමයි අපි තෝරගන්නේ කවුද අපේ වයිබ් එකට ගැලපෙන්නේ, කවුද අපේ වයිබ් එකට ගැලපෙන්නේ නැත්තේ කියලා අපි එතනදී තමයි තෝරගන්නේ. හැබැයි ඕක කරගන්න ලොකු කාලයක් යනවා ළමයි. හොඳ සිහියෙන් ළඟ ඉන්න මිනිස්සුන්ව ආශ්‍රය කරන්න. යාළුවන්ව එහෙමයි. තමන්ගේ ගමනට ඇත්තටම උදව් දෙන එක මොකಾದ? තමන්ගේ ගමනදී කවුද ඇත්තටම අත අල්ලගෙන ඉන්න එකා කියලා හොඳට තේරුම් ගන්න මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. මොකද ළමයි යාළුවෝ අපේ ජීවිතේට ඕනේ. යාළුවෝ අපේ ජීවිතේට ඕනේ කියන්නේ අපිට හිතන අපි ස්ට්‍රෙස් ඉන්න වෙලාවක අපිට කෝල් එකක් අරගෙන එයාට අපේ දුක හරි සතුට හරි මොන හරිම අපේ දේවල් බෙදා ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා කියන්නේ අපේ හිත සැහැල්ලු වෙනවනේ ගොඩක්. හැබැයි ඊළඟ එක තමයි එහෙම සැහැල්ලු කරගන්න හොඳ යාළුවෙක් හිටියේ නැත්තම් ඌ ගිහිල්ලා ඒක හතර වටේම කියනවා. කැලෑ පත්‍ර ගැහුවා හා සමානයි. ඒක සමාට එක දෙක කරලා කියන්න පුළුවන් නේ.